ඕන මිනිහෙකුගේ ජීවිත දිහා ආපහු හැරලා බැලුවාම බොහෝම අනුවේදනීයයි. අනුමම දන්නේ නැහැ. වේදනීයයි. කියන්නේ හැල හැප්පිලි ගැටුළු හැමතැනම. ගැටලු නම් යාන්තම් ෂේප් කරගත්තා. විස මහත්තයා එන්න වාඩි වෙන්න. මේ පුටුවෙන් වාඩි වුණා නම් නෑ බංකු හොඳයි. මේ ගාමසේකරාලා මේ දන්නව ඇතිනේ. අපෝ යෝ. අපි ඉතින් ඔක්කොම බත් කන්නේ එන්නේ. ඔව්. මගේ කැම වේලත් එහෙම ලෑස්ති කරගන්න බැරියයි. පොයි සුළු දෙයක්. මේ මහත්තයාට කියලා තමයි රාලහෙන් මම පත්තරේ දැන්නීම දාගත්තේ. එන්න සයිමන් නෑ ඉතුරු සල්ලි. කොහෙද ඔක අරන් තිබ්බේ? මේ මම බයේ හිටියේ ඔක අර කිව්ව මීයවත් අරන් ගිහිල්ලාද කියලා. නෑ සයිමන් නෑ මගේ සාක්කුමයි තිබුණේ. අර හදිසියේ කලබලයට මතක නැති වුණා. නැත්නම් ඒ වෙලාවෙම දෙන්න තියුණා. කමක් නෑ. පරක් වෙලා හරි හම්බ වුණානේ. රිසිට් එකත් මේ සාක්කුවෙන් දාලා තිබුණා ඉවරයිනේ. සෙල්ලින් කමිෂෝ දාලා නෑනේ මහත්තයා. සයිමන් නෑ ඇහුවද? මන් නිකමට වාගේ ඇහැව්වා. ඒ අම්මන්ටි කේන්ති ගෑනේ. අම්මයි හොදලා දැම්මේ. මට මතක නැති වුණා. විල්සන් මහත්තයා කල්පනාව පොඩ්ඩක් අප්සෙට් වාගේ නේද? ඔව් සයිමන් නෑ. මේ දැන් තියෙන අරක්කු දුවෙන් පස්සේ පහුදාට වෙච්ච කිසිම දෙයක් මතක නෑනේ. අම්මා පැත්ත සයිමන් නයි. දැන් තියෙනම හජාර අරක්කු జాතියක් නේ. ඉතින් මොනවටද ඔය ජරාවල් බොන්නේ? ඒකනේ කියන්නේ මේ ජරාපුරු දත්තර ගන්න බෑනේ. මම නම් බොන්නේ අතීතයේ අමතක වෙන්නේ. මොකෝගෙන් සර් මාත්‍ය. අතීතයේ චරම දුක්බරද? දුක්බරද කියන්නේ අන්තිම කලවරයි. ඒ කියන්නේ මහත්තයා මේ තැනට එන්න සෑහෙන දුක් විඳින්න ඇති. දුක් විඳයි කියන්නේ ග්‍රාමසේවක මහත්තයා මෙතනට එන්න මම අද විඳ දුක දන්නේ මං විතරයි. එහෙම තමයි මහත්තයෝ. ඕන මිනිහෙකුගේ ජීවිත දිහා ආපහු හැරලා බැලුවාම බොහෝම අනුවේදනීයයි. අනුමම දන්නේ නැහැ. වේදනීයයි. කියන්නේ හැල හැප්පිලි ගැටුළු හැමතැනම. ගැටලු නම් යාන්තම් ෂේප් කරගත්තා. ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝට්. දැන් ගෙදර ගියාම තමයි ඉතින් හැල හැප්පින් තිබුණා. ඉනා බහ වෙලා හිටියට කී දෙනෙකුගේ පපුවල් ඇතුලේ මොනතරම් ගින්දර ඇද්ද? ඉඳක් කියන්නේ සයිමන් අයියා හෙට වෙනකම් මං ඉන්නේ පිච්චි. ඒ කියන්නේ දවස පන්න ගන්නද? දවස පන්න ගන්න නෙමෙයි මං හිතන් ඉන්න දෙන්න සුදුර පැන්නුවොත් කල්ලමයි. මං හිතන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඇති. ඔව් ඉතින් විභාගේ පාස් කරගන්නකම් දුක තමයි. මේ විභාගේ ප්‍රතිඵල වාසනාව උඩ තමයි. ඒක නම් ඇත්ත. දැන් කාලේ දක්ෂයෙක්ට තැනක් නැහැනේ. හැබැයි මේ දෙන්න දක්ෂයි විශ්වාසයි කියලා විමලදාස කිව්වා. විමලදාස කොහොමද දන්නේ ওই තරම් හොඳට විස්තර? විමලදාස කොයි කාලේද දාස්ත්‍රේ කරන්නේ? හැබැයි මං හිතුවේ මේ වාදීතාවෙන් පස්සේ කියලා ආස්තරි. පිස්සු කතා කරනවා. ඌ පොඩි කාලේ ඉඳලා මුත්තල කිරිකිතල ගැන උනත් කියන්න දන්නවනේ. ඔව් ඉතින් එහෙම කෙනෙක් ආශ්‍රය කරන එකත් හිතට පොඩි සැහැල්ලුවක් නේ. සැහැල්ලුවක් තමයි සුදුර පන්නගත්තු. නැත්තම් බරක්. අය වෙන්න එපා වින්ත මාතේ දෙයියන්ගේ පිටෙන් පණි. ඕනියම් තමයි ඉතින් අපිට ඉන්නේ. ඕනියම්ගේ පිටෙන් තමයි මෙතෙන්ට ආවේ. නැත්තයි ඔය දෙන්නවත් දාගන්න හම්බ වෙන්නේ නැහැ. ගෝනිය? මේ කවුද? ඕනියම් කියන්නේ අපේ දෙයියෝ. කොරෝඩාව කරලා බාරගත්තා වගේ නෙවෙයි. අරුවට කෙල්ල යාළු කොල්ලන් නොදුන්නොත්. දැන් ඔය එක කොහෙන් හරි සල්ලි හොයාගෙන එනවා වසීගුරුකම කරගන්න. ඉතින් ගුරුතුමාට තියෙන මොකක් හරි බොරුවක් කරන්න. ඒවා යන්ත්‍ර මන්ත්‍ර වලින් නෙමෙයි කූට උපක්‍රම වලින් කරන්න ඕන වැඩ. ඒව උඹම කරන්න ඕන. හරි. ගුරුතුමා කලබල නොවෙන්න. මං නියමට වැඩේ කරන්න. අන්නරු එනවා. එනු. ඔව්. ගුරුතුමා මේ රුපියල් 500 හොයාගත්තේ 115 පොලියට කොහොම හරි කෙල්ලව සෙට් කළ දෙන්න. ඊට පස්සේ තමයි ඔය ණය නිදහස් වෙන්න පුළුවන්. ඒකිගේ කන කර උගස් තියලා. බය වෙන්න එපා. ගුරුතුමා නියමට වැඩේ කළා දෙයි. ගුරුතුමා දැන් කොහොමද යෝක කරන්නේ? බොන්න කන්න දෙයක් තියෙනවා නම් මතුල්ලා මෙයාගේ අතර දෙන්න ගුරුතුමා.
මන් දුන්නට ඒකි බොන්නේ නැහැ. මට ගිහින් දෙන්න පුළුවන්. ඊට පස්සේ කෙල්ලෙයි මගේ පස්සෙන්. නෑ මම ගිහින් දෙන්නම්. මේ ගුරුතුමා මොනවද බොන්න දෙන්න හොඳ? ශරීරයට විසනවන ඕනෑම දෙයක්. ඔරෙන්ජ් බාලි එකක් ගන්නවත් අතේ සටයක් නැහැ. තිබුණත් ඔය 500 විතරයි. මං කියන්න යමුණට කියනවා දාන්න කියලා ප්‍රේන්ටි 3. දෙයිද ගන්න කඩේට ණයකුත් තියෙනවා. ගිහින් බලනවකෝ. ඕනියම් කියන්නේ අපේ දෙයියෝ. අපේ දෙයියෝ. දෙයියෝ ගෝනියම්ද හෝනියම්ද? මේ ගෝනියම් කියලා දෙවි කෙනෙක් ගැන අපි අහලා නැහැ. මේ හෝනියම් කියලා දෙවි කෙනෙක් ගැන නම් අහලා තියෙනවා. ඕනියම් නෙමෙයි ගෝනියම්. ඒ කියන්නේ මම කල්පනා කළේ මගේ ජීවිතේට මම අහලා නැහැ ඔහොම දෙවි කෙනෙක්. ගෝනියම්. හැබැයි ඉතින් කියන්න බෑ තිතුන් කොටේ දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නේ කිති අපි හැම නමක්ම දන්නවා. සයිමන් අයලා අහලා නැතකොට මුළු ගමම දන්නවා. ඒ උත්තරමයා ළඟට ගිහලා රුපියල් 10ක් දුන්නාම දෙනවා අතීතයේ අමතක වෙන බෙහෙත. ඊට පස්සේ කරදර ඔක්කොම ඉවරයි. දැක්කෝ අපි දෙවිගොල්ලන්ට රුපියල් 50 100 පඳුරු කොච්චරක් කියලා ගැට ගහලා ඇද්ද? කෝ ඒත් අපිට සන්තෝෂයෙන් ඉන්න කිසිම උපකාරයක් ලැබිලා නැහනේ. පොල් කොච්චරක් කියලා ගහලා ඇද්ද? පොල් ගාලා හරියන්නේ නැහැ. වදින්නේ නැහැ. ඒ වින්සන් මහත්තයෝ මුඩේ පැත්ත නොග අනිත් පැත්ත ගැහුවාම යස අපූට වදිනවනේ. ගල් ගහන තරම් සනීපට වදින්නේ නැහැ ග්‍රාමසේක මහත්තයා. පව් සිද්ධ වෙන කතා කියන්න එපා වින්ත මහත්තයා. දෙයියන්ට කවුද ගල් ගහන්නේ? තමසලා කියන දෙවිගොල්ලන්ට ගල් ගහන්නේ නැතුවට මම කියන දේව ළඟට ගියාම ගහන්න තියන්නේ ගල්මයි. කරදර වලින් නිදහස් වෙනවද? ඉඩාට නිදහස් වෙනවා. පහුදා ප්‍රතිඵල අනුව තමයි. සවුත් උනොත් කරදර ඩබල් වෙනවා. වින්ත මහත්තයා මොනවද දොඩනවද මන් දන්නේ නැහැ. මට වෙන්නේ දැනුත් අඩියක් ගහලා. ඔව් දන්නේ නැද්ද? මම යනවා මට බඩගිනි. ඒක නෙවෙයි වින්ස මහත්තයා මට මතක නැතුව ගියා. මොන පත්තරේ දැම්මේ? ඉංග්‍රීසි පත්තරේ. ඉංග්‍රීසි පත්තරයක මොන එකකට දැම්මද? මම කිව්වේ ඉරිදා සිංහල පත්තරේ දාන්න කියලානේ. සිංහල පත්තරෝ දාලා වැදගත් මිනිස්සු ගෙන්න ගන්න බෑ සබෙන්නේ අයියා. අනේ මන්ද වින්සර් මහත්තයා. ඔය ඉංග්‍රීසි පත්තරවල දාලා වැදගත් උගත් මිනිස්සු ඒ විදිහ මේ වාඩිය බూరు ඇඳක බුදිය ගන්න. උගත් වැදගත් මිනිස්සු සඳලු තල වලින් බිමට බහින්නේ මේ වගේ කාලෙකට. සැප යහනා වලින් බూరు ඇඳවල වලට එන්නේ මේ කාලේ. වැදගත් උගත් මිනිස්සු කියන්නේ මහා බුද්ධියක් තියෙන මිනිස්සුනේ සබෙන්නේ අයියා. අනේ වන්දන්නේ. මගේ සල්ලි ටිකටත් තට්ටු වුණාද කියලා. බය වෙන්න එපා. පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගියාන් පස්සේ අනිද්දා ඉඳලා පොලිමේයි මෙහාට. කොටින්ම කියන්නේ ඉන්ටර්විව් එක මේ සයිමන්ට තනියම කරගන්න බැරි නම් මට කියන්න මාත් දෙන්න. කමන්නේ මොන වුණා මාත්‍යා පත්තර කෑල්ල කපාගෙන එන්නකෝ. ඉංග්‍රීසි පත්තරේ වුණත් කමන්නේ. මට ඔය කපල දොරේවත් අලෝ ගන්න. රුපියල් 800ක් පොඩිද ග්‍රාමසේක මහත්තයා. රයිට් ඕකේ. එහෙනම් අපි ගියා. එන්න. යමුනා නංගි. අපිට ප්ලේන් ටික තුනක් දාලා දෙන්නකෝ. සල්ලි? ඒට අනිත් අපි ඇඩ්වාන්ස් එකක් දුන්නාම දෙයි. එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ මම හදාගෙන එන්න. දැන් ප්‍රේන්ටි 3 ගෙනාවම අපි දෙන්නට දෙක අපි බොනවා. තමුසේක එක බොන්න එපා. ඒක තියාගන්න මතුරන්න. බැරිද මගේ එකක් දීලා ඒකට ඇල්ලතුරු ටිකක් දාලා මතුරලා දෙන්න. මෝඩෙක් වෙන්න හදන්න එපා මිනිහෝ. ඇල්ලතුරු දාපු ගමන් වැඩේ කුරුවල් වෙනවා. මම උදේට කෑවේ නෑ මට බඩගිනි. තමුසේ ඇල්ලුවා ටිකක් බොමු. ගෝලයා ගුරු රෝලන් තමුසේ කොහෙද එන්නේ? අපි යන්නේ මතුරන්. තමුසේ පැත්තකට වෙලා ඉන්නේ. තමුසේ කඩේ ළඟට එහෙම යන්න එපා. බැරි වෙලාවත් අල්ලන්න ගැහුවොත් එහෙම අපි මේ මතුරුණකින් කිසි වැඩක් වෙන්නේ නැහැ. තමුසේ ටිකක් දුරට වෙලා අතින් පයින් කතා කරලා හිත හදාගන්න බලනවා.
ගැහරේ මොරේමයි මැගිලින් ගැහරේ මොරේමයි ඇයි මොකද උඹ පරේලද නෑ අංකල් නිකන් දන්නේ නැද්ද? නිකන් බොවට අල්ලන්න හරිද උඹ එක දවසකුත් දෙල්ල මල්ලගේ පිච්චරයක් බලන්න සැට්ටෙන්න ඇදුවා ඒ නෙන්නේ අංකල්. නම කියලා කතා කරා මොකද සූසු ගන්න නෑ සිගරට් එකක් ඉල්ල ගන්න කතා කරුවේ. යමුනා මූට ණයට සිගරට් එහෙම දෙන්න නෑ ණය සල්ලි කපා ගන්නකම් ආයෙ සූසු ගෑවත් කපනවත් ඔගේ දිව සිරිපාල කොහොමද සිරිපාලයා? ඌ පිළිකන්නේ වැඩක්. මොනවා කරනවද පිළිකන්නේ? අර හිස් බෝතල් වගේ ඇත්ති වුණා මං කිව්වා සුද්ධ කරලා දාන්න කියලා. මෙච්චර වැඩ තියෙද්දි මේ හදිසියේ බෝතල් සුද්ධ කරන්න ඇරිය මොන හේකටද? හදිසියකට නෙවෙයි. බෝතල් කාර්යාවත් විකුණන්න දාන්න. ඌට බෝතල් සුද්ධ කරන්න දුන්නාම බෝතල් ඇතුලට ගල් කැට දාලා හොල්ලන්න ඕනේ කියලා ගම් ඊරෝට යනවා තිරුවානකට අහුලන්න. ඒ ගියාම ඉතින් කොල්ල කුරුට්ටෝක එකතු වෙලා පෑ ගානකට පස්සේ තමයි ආපහු එන්නේ. මං ඇටේරිය කෝට්ටක් කරලා දීලා ආවේ. ඌට ඒකෙන් බෝතල් අඩි සුද්ධ කරන්නයි කියලා. එහෙනම් අද ඉතින් මුළු දවසම ඕක කරයි. පොඩ්ඩකට අඬ ගහනවා. ඒ මොකටද? අමුසේ අඬ ගහනවකෝ. සිරිපාල! සිරිපාලෝ! සිරිපාල! එක බෝතලයක් බින්දුන බාසුන්නේ. ඔය වැඩක් බාර දුන්නම් මොකක් හරි හුටපට. ඇති එකෙන් බේරුණා. බාසුන්නේ කතා කළේ? මන් නෙවෙයි ඔන්න ඔය හාමිනේ. උඹ ඒ හැන්දෑවේ රොසලින් අක්කලා කඩේ පැත්තේ හැම ගියාද? මොන පිස්සුද හාමිනේ? ඊයේ හවස අඹරන්න පටන් ගත්තු කුරක්කන් ඇඹරිල්ල මහරෑනේ නතර කළේ. එහෙනම් අද උදේ ගියාද? මගේ අම්මා පානේ. එදා විල්සන් උන්නහේ මිටි අරන් පස්සෙන් එළියට පස්සේ මං තාම එහෙ ගියේ නෑ. උඹ අතේ බඳන් කරගෙන ඔරලෝසුව කාගේද? මගේනේ. මම සල්ලි එකතු කරලා ගත්ත එකක් නේ. උඹ ඒ ගිය වෙලාවක කීර්ති ළමයාගේ ඔරලෝසුව එහෙම තිබිලා හොලගෙන ආවද? කොහේ තිබිලාද? කොහේ හරි තිබිලා. යාමිනේ ඔරලෝසුව අත්වල බඳිනවා මිසක් අහුලා ගන්න බිම තියනවාද සල්ලි වගේ? මේ පඬිතකම නැතු අහන එකට උත්තරේ දීපන්. ඇයි උන් කිව්වද සිරිපාල අහුලන් ආවයි කියලා? මේ තමස පොඩ්ඩක් කට පියාගෙන ඉන්නවකෝ. අහුල නැතිව ඇස් දෙකකට දැක්කේ නෑ. වෙන එකක් තියා මේ දවස් දෙකේ මං ඒ පැත්ත බලාද ගියේ නෑ. කීර්ති ළමයාගේ ඔරලෝසුව තියලා තිබුණලු කබඩ් එක උඩ. මිනිහා ලින්දට ගිහින් නාගෙන එනකොට ඒක අතන නැහැලු. ඉතින් සිරිපාලේ ආරන්නේ. පොඩ්ඩක් ඉන්නවකෝ හොට දාන්න නැතුව. ඉතින් හාමිනේ මම ගියත් ඔය කීර්තිලා එක කතා කර කර ඉඳලා එනවා මිසක් ගෙවල් ඇතුලේ රින්ගන්නේ යනවද? කවුද දන්නේ? උඹ අර ගෑණි ළමිස්සුත් එක කතාවට වැටුනහම කාන්දම වගේ කුස්සියයි මැදසාලේ කියලා දන්නේම නැතුව ඇදිලා යනවා කියලා රොසලින් අක්කත් කියන්නේ. ඔය ගෑණි ඔහොම කිව්වා? අම්මපා ඔය ගෑණිගේ දත් ඇඳ හැලෙන්න ගහනවා මං ඕක චීන සාප්පෙන් දාපු සෙට් එකක් නෙවෙන්න. හැබැයිට උඹ දැන් ඒ තරමටම හයි පාට් කාරෙක් වෙලා. නැත්තම් මොනවද හාමිනේ මේ ඕන් නැති කියන එක කතා? මට තියෙන සැකේ උඹ දැන් ඔය අතේ බඳන් ඉන්න කලින් ඔරලෝසුවමද කියලා. ඒක උ සල්ලි දීලා ගත්තු එක. මන් දන්නේ නැතුව. ඌට ඒකට සල්ලි මදිවිලා මමත් රුපියල් 25ක් දුන්නානේ. තමසෙත් රුපියල් 25ක් දුන්නා? ඇයි? තමස ඊට වැඩිය දුන්නාද? මන් දුන්න ප්‍රශ්නයක් නෙමෙයිනේ. තමස මට නිකමටවත් කිව්වද මන් රුපියල් 25ක් දුන්නා කියලා? ඉදිරිය ඉන්න කොල්ලට රුපියල් 25ක් දුන්නාම මේක ඔය හැමෝටම කී ඉන්න ඕනේ. ඔව් ඒව කියන්න ඕනේ නෑ. මං කීයක් හරි දුන්නොත් තමයි ගම්මැදි 60ෙම කී ඇවිදින්නේ. කවුරුත් පේන්නේ නැහැ. මහේකා ඌ එරිමර ගාති බුදිය ඇති. රෝලන් තාම බංගුඩද? ඔව් ඌ තාම බංකුඩ මේක මතුරලා බොණ්ඩ දෙනකන් 100ක් නැතුව ඉන්නේ. තව ටික වෙලාවක් ගමු. බලගතු මන්තරයක් නේ. මතුරන්න කල් ගත වෙනවා කියලා තේරෙන්න. කෙහෙමල බොරු කරන්න ඔතර වෙලා ගත කරන්න ඕනද ගුරු? අම්මා આવත් වැඩ ඔක්කොම වතුර යනවා. ඉක්මන් කරන්න. මාට්ටු උනොත් අපි මෙහෙ ඉඳලත් ඉවරයි. මාට්ටුත් මේව ඇත්තනන්නේ ඕයි. පොඩ්ඩක් හරි වැඩේ කුරුවල් වුණොත් ගැලවෙන්න ක්‍රමයක් හොයාගන්නත් ඕනේ. මාට්ටුනොත් කියන්න තියන්නේ මුගෙන් බේරෙන්න බැරි හින්දා අපි බොරුවක් කළා කියලා. එතකොට අපි සල්ලි ගත්තට වැරදිකාරයෝ වෙනවනේ. නිකම් මතුරන්න ගියාම මන්ත්‍ර බාල්දුවෙන් හින්දා සල්ලි ගත්තා කියමු. අපි බොරු කරලා උන් හැබැයි යාළු වුණොත් එහෙම අපි දෙන්නට මොකද වෙන්නේ? අර වසවර්තියගෙන් ගුටි කාලා මැරෙන්න වෙන්නේ. පිස්සුද? ඔය ඔකේ කීයටවත් කැමති නැව කොටත් එක්ක යාළු වෙන්න.
ඒකිට අර පිටර පිස්සුව තිබලා ඔයාම කෑවට. ඒකි කැමති අර බීඩිය වගේ එකත් එක්ක යාළු වෙන්න. එහෙනම් කෝකරත් තමුසේ ගිහින් දෙනවා මේක. පිස්සුද? ගුරුතුමාත් එන්න ඕනේ යන්න. මාටුනොත් දෙන්නම අහුවෙන්න ඕනේ. මං විතරක් තනියම කන්න ඕනේ ඈ. එහෙනම් මං කියන්නේ කතා කරනවා රෝලන්ට මෙහාට. කතා කරලා දෙනවා මේක අතට. ඔය කාලකන්‍යා කීයටවත් තනියම යන්නේ නැහැ. මොකද්ද ඔයි? කෙල්ලව යාළු කරගන්න ඕනේ අපිටද? මන්තර හැබෑව නම් කීයටවත් මං දෙන්නවකට ওই chance එක. මෙව්ව හැබෑනම් උඹලා දෙන්නටම මං පුල්ලිය තියලා. හා ගුරුටත් එහෙනම් ආලෝපිතකමක් හිතිලා වගේ. කොල්ලා කාලෙදි නම් මං කීයටවත් අරින්නේ නැහැ. ඉන්නකො කෙල්ලගේ අයියට මං කියන්නේ. ගෝලයා නිකමටවත් කටවරද්ද ගන්නව එහෙම නෙමෙයි. එහෙනම් ගත්ත ගානින් කීයක් හරි මට දෙන්නවා. මං රැයට හොඳට කන්න අරන් දෙන්න. නෑ මට කීයක් හරි දෙනවා. මගේ හිතේ හැටියට ඕන්දයක් අරන් කන්න. මාරු කාසි නෑනේ. අයියෝ නෝට්ටු තියෙන්නේ. මාරු කරන්න එපා. යන් මතු රුපියක තුගේ අතර දීලා කඩේට ගිහලා සල්ලි මාරු කරගෙන එමු. කියා විදින්න ඕනේ. ගමේ හැම එකම දන්නවනේ මං හම්බ කරන්නේ තමුසටත් එක්කයි කියලා. දැන් බලපුවාම සිරිපාලයටත් එක්කනේ තමසේ හම්බ කරන්නේ. මීට ඉස්සෙල්ලත් මට හොරෙන් කොච්චර සල්ලියක් ඌට දීලා ඇද්ද? මීට ඉස්සෙල්ලා දීපු ඇති කෙහෙල් මලක් නෑ. ඔය ඔරලෝසුව ගන්න රුපියල් 25ක් අඩුවේ කියලා කුරු කුරු ගා හිටපු හින්දා දුක හිතලා දුන්නා මිස. මගේ මේ එහෙ ඇම්මක් හැදිලා රෑ 30 කෙන්දිරි ගන්නවා. ඒකට බෙහෙතක් හේතක් ගන්න රුපියල් 25ක් තියක් දෙන්න අමාරුයි. ගෙදර ඉන්න කොල්ලට ජේත්තු කරන්න ඕන පදන් ඉදන් කරනවා. ඕන පදන් කියන්නේ මහ ගානක්ද රුපියල් 25? අනික අපේ බැල මෙහෙවර හැම එකක්ම කරන කොල්ලට රුපියල් 25ක් දුන්නාම හෙන ගහනවද? හරි. දුන්නා නම් ඒක මට කියන්න තමසේ කටේ පිට්ටුද? අනික තමසෙවට හරියට පඩියක්වත් ගෙවන එකද? මරෝ වැඩ ගන්නවා මිස. අනේ බොහොම දුක ඇති මරෝ වැඩ ගන්නවට. ඒවට හරියන මං උට කණ්ඩ බොණ්ඩ දෙන්නේ. කන්න බොන්න විතරක් දුන්නාම හොඳට මැතේ කියලාද හිතන්නේ? උඩ පඩියක් එහෙම ගෙවන්නේ නැද්ද? සල්ලි විහිදම් කරලා වැඩ කරන තරම් ඌ ලොකු මිනිහෙක් නෙවෙයිනේ. තව කොච්චර කාලයක් ඌව පොඩි එකෙක් හැටියට තියාගන්නද කල්පනාව? ලොකු මිනිහෙක් වුණ දාට ඌ මෙහෙම පිට කරන එකනේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඌට ජීවත් වෙන්න ස්ථාවරයක් හදලා තියන්නවා. යක්කෝ. මං ගන්න නැති කැක්කමක් තමසිට ඌ ගන්න තියෙන්නේ. ඌ ගැන කැක්කමක් හදන ඌමගේ කවුද? ඒක තමයි මට තාම තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ. සේවකයන්ට හරියාකාරව සැලකුවේ නැත්නම් පස්සේදී නීතියනුත් අපට කරදරයක්. හරි. ඌ සේවකයෙක් නෙවෙයිනේ. එහෙනම් මොකෙද්ද? අපේම පවුල එකෙක් කියලානේ මං හිතාගෙන ඉන්නේ. ඉතින් එහෙම එකාට ඔයිට වඩා සැලකිල්ලක් දක්වන්න එපා. ඔය දක්වන සැලකිල්ල මට. කණ්ඩ බොණ්ඩ දෙනවා නම් අඩුවක් පාඩුවක් නැතුව අඳින්න පළඳින්න දෙනවා නම් තවත් මොනවද අලුත් තියෙන සැලකන්නේ. මොකද ඌට ඕන හැටියට ජීවත් වෙන්නේ නැතුවයි. උගේ ශ්‍රමයට හරියන පඩියක් ගෙවන්නේ නැද්ද? පඩි දැන් තමුසේ ගෙවන්නේ. මම මොකටද ගෙවන්නේ? මං ගෙව්වේ පඩියක් නෙවෙයි. ඒක පොඩි සන්තෝෂම. අනේ. තමුසේ සන්තෝෂම් දෙන්න ගෙදර ඉන්න කොල්ලට. අපිට දුන්නොත් හෙනනේ. තමසෙට ඉතින් ඔය සොච්චමත් දීලා හරියනවද? අතමිට පුරෝල එපා දෙන්න. ආපොයි. කාසාද බැඳලා දැන් අවුරුදු 15ක් වුණා. කවද්ද ඔයි තමුසේ අතමිට පුරෝල දීලා තියෙන්නේ? කොච්චර අතමිට පෙරන්න ගෙනත් දුන්නත් මේ ජීවිතේදී ඔය හිත පුරව ගන්න නම් හම්බෙන්නේ මෙලෝ පුතේකට. බක්කියකට කුණු පුරවන වගේ කියලා හිතුවද ගෑණියෙක්ගේ හිත පුරවන එක? ඔය හිත කුණු බක්කියක් වුණා නම් තව ආත්ම 3-4ක් නගර සභාවේ කුණු ලොරියක සේවකෙක් වෙලා වුණත් බැරි වෙනවා. ඕක පුරවන්න. මේ මගේ ලුණු ඇඹුල් ඇතුව මුකුත් අහගන්නත් ඉන්නවා. නෑ ඇඹුලෙන් අහන එකක්. දැන් අහලා මගේ කන් දෙක පදන් වෙලා. තමසට ඕම නෙවෙයි. ලවුඩ් ස්පීකර් දාලා මුළු ගමටම ඇහෙන්න දෙහි කපන්න තියෙන කරන තකතිරු වැඩවලට. මොකද්ද ඔය මං කරපු තකතිරු වැඩේ? තකතිරු වැඩක් නෙවෙයිද? මට හොරෙන් හම්බ කරන දේ ගෙදර ඉන්න කොල්ලට දෙන එක. මේක හොරෙන් දීපු දීමනාවක් නෙවෙයි. අනික හම්බ කරන සබ්බ සම්භාරය මං උට දුන්නේ නැහැනේ. රුපියල් 25ක් කියන්නේ කජ්ජක්. කජ්ජක් නෙමෙයි කියලා හිතාගෙන තම 25ව කීයක් දීලාද? මගේ අම්මපා ගනුදෙනුවක් කියලා එකක් මං ඕකට ඔය දුන්නම. ඌත් මිනිස්සෙක්නේ. එතකොට මම මනුස්සයෙක් නෙමෙයිද? ඒක තමයි මට තාම හොයාගන්න බැරුව ලත වෙන්නේ. කරට මෙහෙම අත දාන්න. ඊට පස්සේ තමයි සින්දුව පටන් ගන්න. ගුරුතුමාට සින්දුව ලියන්න ඕගොල්ලන්ගේ හැසිරීම බලා ගන්න ඕනේනේ. ආයිබෝන් මුස්ලිම් දෙනාට. මම දැන් මේ කතා කරන්නට යන්නේ ටෙලිවිව් TV කියන YouTube channel එක ගැන. ටෙලිවිව් කියන ආයතනය ගැන ඔබ මීට කලින් පොදාකාරව අහලා තියෙන ආයතනයක්. ඉතින් මේ ආයතනයේ නිර්මාතෘ සුනිල් රත්නායක මහතා ගැන මම අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. එතුමා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් කරපු කෙනෙක්.
මාධ්‍ය ක්ෂේත්‍රයට නව දේවල් හඳුන්වා දුන්න. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න විශාල මෙහෙවරක් කරපු පුද්ගලෙක්. ඉතින් එතුමාගේ නව පියවරක් විදිහට එතුමා කල්පනා කරලා තියෙනවා සමාජ ජාල වෙබ් අඩවිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් එහි මුල් පියවර විදිහට එතුමා නිර්මාණය කරලා තියෙනවා ටෙලිවිව් TV කියලා YouTube channel එකක්. මේ YouTube channel එක හරහා එතුමා උත්සාහ කරනවා මේ සමාජ ජාල වෙබ් අඩවි කියන මේ පරිසරය තුළ ශිෂ්ටත්වයකින් යුතු පරිසරයක් නිර්මාණය කරන්න. එතනදී එතුමා කල්පනා කරලා තියෙනවා අධ්‍යාපනික විනෝදාත්මක ඒ වගේම සමාජීය යහපතක් ඇති කරන්නට සමත් වෙන විවිධ දෑ මේ YouTube channel එක හරහා සමාජයට මුදා හරින්න. ඉතින් මේ සියලුම කාරණා සමග ඔබටත් එක්කාසු වෙන්න පුළුවන් ටෙලිවිව් TV කියන YouTube channel එක subscribe කරන්න. මම ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලනවා මේ channel එක subscribe කරලා ටෙලිවිව් TV එක්ක එකතු වෙන්න කියලා. නමස්කාර. තියෙනකොට හිතේ අරමුණක් අධිෂ්ඨානය හා විශ්වාසයෙන් ජීවිතය තෝරගන්න ඒ ඔබේ හොඳම මොහොත දකින්න අනාගතය ස්වාධීන වෙන්න තව තවත් ශක්තිමත් වෙන්න අභියෝගවලට අභියෝග කරන්න ජීවිත සුරක්කමින් සැමට සිත සලසමින් පිරිපුන් ජීවිතයකට ඔබ සමගින් පෙරට යූනියන් ඇෂුවරන්ස්